මිනිස්සු ඊරිසිය කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ට. මිනිස්සු වෛර කරන්නේ කාටද? අනුන්ට. මිනිස්සු ද්වේෂ කරන්නේ දෙස් දෙවොල් තියන්නේ. මොකක්ද අපිට කියලා කරගන්නේ? අපි අපිට කරගත්තා නම් අපි පිට වඩා තැනක. මිනිස්සු වැඩිපුරම ගරහන්නේ. මිනිස්සු අපකීර්තියට සහ වැඩිම කාලයක් ගත කරන්නේ. අපි වැඩිපුරම කැමති අපේ ඉන්ද්‍රියන් පිනවන්නේ අනුන්ගේ කුණුවලට නෙමෙයි. කෙලෙහි ගුණ නැති මිනිස්සයාට බුද්ධ ධර්මය අනුව භාගතුන් වහන්සේ කිව්ව විදිහට මොකද්ද වෙන්නේ? කෙලෙහි ගුණ නොදන්න මිනිස්සයාට. කෙලෙහි ගුණ නොසලකා හිටපුවාම ජීවිතේ කවදා හරි මිනිස්සයාට අර යථාර්ථයට මුහුණ දෙන්න වෙනවනේ. කෙලෙහි ගුණ සැලකුවා හෝ නොසලකුවා හෝ මොකද්ද යථාර්ථය? ජරාවට ව්‍යාධියටපත් වුනහම පශ්චත්තාප වීමක් මිනිස්සුන්ට ඇති වෙනවා. අධික කනගාටුවක් මේක හතරහන්දි වළංගු තියනකොට නම් ඇති වෙන එකක් නැහැ. අපිට බලපුලුවන් කාරකම තියනකොට ඇති වෙන එකකුත් නැහැ. සල්ලි මිල මුදල් තියනකොට කොහොමත් මේවත් තේරෙන්නෙත් නැහැ. එහෙමයි. හැබැයි මිනිස්සුන්ට තේරෙනවා ව්‍යාධියටපත් වුණා, ඔත්පල වුණා නැති වෙච්ච දවසට. කවුරුත් නැති වෙච්ච දවසට මට මම විතරයි කියලා දැනෙන දවසට. අර උගන්නනව නේද? අත්තාහි අත්තනෝ නැති. අපිට අපිවත් නැහැ කියන දවසට තමයි මිනිස්සුන්ට ඕක තේරෙන්නේ.